කැනබිස් වල කතා දෙකක් තියෙනවා. කැනබිස් වලින් හදපු බෙහෙත් තියෙනවා. අපස්මාරයට දෙන බෙහෙත් තියෙනවා. ඒක පොඩි ළමයිට දෙන ඉතාම වැදගත් බෙහෙතක්. වේදනා නාශක තියෙනවා. පිළිකා වලට දෙන. නමුත් එහෙම කරයි කියලා තාම ඔප්පු කළා නැහැ. මේකෙන් ආතතිය අඩු වෙන්න මොන මාත්‍රයට දෙන්න ඕනද? එහෙම නැත්නම් පීඩනය මානසික පීඩනයට මේක දෙන්න පුළුවන්ද කියන සමීක්ෂණ මට්ටමේ තියෙන එහෙම බෙහෙතක් හදලා නැහැ. ඒ නිසා ඇමරිකානු FDA Food and Drug Authority කියන්නේ අපි මොන ප්‍රාන්තය අප්‍රූව් කරත් අපි කියන්නේ නෑ මේක බෙහෙතක් වූ ඖෂධයක් කියලා. ඒ කියන්නේ මේව ගන්න එපා. ගත්තොත් මොනව වෙන්න පුළුවන්? මම මේ නවජරාමිස් කෙනෙකුට කියයි ගත්තොත් වෙන්න පුළුවන් දේවල් එක බින්නෝන් මාදේ නැමැති මානසික රෝගයට ගොඩ විශේෂයෙන්ම පුංචි දරුවෙක් අවුරුදු 18ට ඉස්සෙල්ලා කැනබිස් වගේ ගත්තොත් එහෙම බින්නෝන් මාදේ නැමැති ප්‍රබල මානසික රෝගයට ගොඩ වෙනවා. තනියම hina වෙනවා, තනියම කතා කරනවා, ශබ්ද ඇහෙනවා, ඊළඟට එක්කන් එනවා. සමහරවිට මේ ළමයි අවුරුදු 19යි අම්මා කියන වෙලාවෙ තනියම hina වෙවි ඉන්නවා. ડોක්ටර් තනියම කතා කරනවා. බත් එක දුන්නම කන්නේ නැහැ සැකෙන් හිමීන් බත් එක විසි කරනවා. බැලුවට මේ කැනබිස් මර්ජුවානා අරගෙන හිමීන් මනස ලෙඩ වෙලා. එහෙවත් නැත්තම් ඒ මොටිවේෂන් සින්ඩ්‍රෝම් අවුරුදු 19 කිසිම වැඩක් කරන්නේ නැහැ. එහෙමම ඔහේ ඉන්නවා. බලාගෙන ගියාම අවුරුදු 5ක් 6ක් දිගටම කැනබිස් කියන එක අරගෙන. එතකොට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. මොළය නිකන් කරපට් වෙලා වගේ කියලා කියන්නේ. කිසි දෙයක් කරන්න මොටිවේෂන් එකක් නැහැ. දිරිගැන්වීමක්. දැනටම මම එහෙම දරුවෙක් ගෙනල්ලා අවුරුදු 19 දැනටමත් මම රෝහලේ නතර කළා.